Hi everyone. අද අපි කතා කරනවා මෙන්න මේ ටොපික් එක යටතේ හොඳ වචන පාවිච්චි කරලා පොඩි පැරග්‍රාෆ් එකක්. ඇත්තටම මේක ගොඩක් වටිනවා. විශේෂයෙන්ම essay writing වලට ඔයා IELTS වගේ exam එකක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැනට තාමත් ඉස්කෝලේ යන ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් වෙන්නත් පුළුවන්. ඉතින් රචනා ලියන එක, essay writing කියන එක අපි හැමෝටම වැදගත්. ඉතින් essays ලියනකොට අලුත් වචන පාවිච්චි කරන්න ඕන, advanced grammar, advanced vocabulary වගේ දේවල් පාවිච්චි කරන්න ඕන. ඉතින් බලමු මෙන්න මේ විදිහට මෙන්න මේ deforestation කියන මාතෘකාව යටතේ පැරග්‍රාෆ් එකක් ඩිස්කස් කරමු. right? මෙන්න මේක තමයි පැරග්‍රාෆ් එක. ඉතින් දැන් වීඩියෝ කියන අතරතුර වාට මේ පැරග්‍රාෆ් එක පේන්නේ නැති නිසා බලන්න කමෙන්ට් සෙක්ෂන් එකේ නැත්නම් මේ පෝස්ට් එකේ විස්තර තියෙන කොටසේ මම මෙන්න මේ පොඩි පැරග්‍රාෆ් එක ඔයාලට පේන දාන්නම්. ඉතින් ඒක වඩා පාවිච්චි කරන්න පුළුවන් මම මේ වීඩියෝ එක කරන අතරතුර. ඉතින් මේක මෙන්න මේ තමයි පැරග්‍රාෆ් එක. මම එකපාරක් මේක රීඩ් කරන්නම්. එතකොට ඔයාලට යම්කිසි සමහර වචනවල ප්‍රොනවුන්සියේෂන් ගැටලු තියෙනවා නම් කොහොමද මේ වචන ප්‍රොනවුන්ස් කරන්න කියන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි වචනයෙන් වචනේ තේරුම මොන වගේද කියලා බලමු. Deforestation has emerged as one of the most pressing environmental crises of the 21st century. The relentless clearance of forests, driven by urban expansion, agriculture, and illegal logging, has accelerated biodiversity loss, intensified climate change, and disrupted ecological balance. Unless stringent conservation policies are implemented and sustainable land use practices are embraced, the irreversible consequences of habitat destruction will continue to jeopardize both wildlife and human well-being. Protecting forests is therefore not merely an environmental obligation but an urgent global imperative. මෙන්න මේක තමයි පැරග්‍රාෆ් එක. අපි බලමු දැන් වචනයෙන් වචනේ මේවා තේරුම් මොන වගේද කියලා. Deforestation කියන්නේ කැලෑ කපන එක. Right? Deforestation has emerged. Right? Emerged කියලා කියන්නේ මතු වෙලා තියෙනවා. මේ කැලෑ කැපීම මතු වෙලා තියෙනවා as one of the most pressing environmental crisis. Most pressing කියලා කියන්නේ වඩාත්ම බලගතු environmental crisis. පාරිසරික crisis කියන්නේ අර්බුද. එතකොට වඩාත්ම බලගතු පාරිසරික අර්බුද වලින් එකක් විදිහට මතුවලා තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ කැලෑ කැපීම කියලා කියන්නේ. මොන කාලයේදීද අපි කියනවා of the 21st century 21 වන සියවසේදී. ඊළඟට කියනවා the relentless clearance of forests. The relentless අඛණ්ඩ එක දිගට continue වෙන relentless clearance of forests. වනාන්තර එලි පෙහෙලි කිරීම. clear කරනවා clearance. driven by urban expansion. urban කියන්නේ නාගරික expand වෙනවා expansion එකක් ව්‍යාප්තිය. right? So urban expansion කියලා කියන්නේ නාගරික ව්‍යාප්තිය. agriculture කෘෂි කර්මාන්තය. and illegal logging. illegal නීති විරෝධී logging කියලා කියන්නේ දැව කැපීම. so නීති විරෝධී දැව කැපීම illegal logging has accelerated වාහනෙත් තියෙන acceleratory ඒ අර ස්පීඩ් එක ගන්න fast යන. ඉතින් accelerate කරනවා කියලා ක්‍රියාපදයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් වේගවත් කරනවා කියලා කියන්නේ. ඉතින් මෙන්න මේක වේගවත් කරලා තියෙනවා. has accelerated මොකද්ද වේගවත් කරලා තියෙන්නේ? biodiversity loss. ජෛව විවිධත්වයේ අහිමිවීම අහිමිවීම. ඒ වගේම intensified තීව්‍ර කරනවා වැඩි කරනවා. intensified climate change දේශගුණික විපර්යාස. ඒ වගේම and disrupted බාධා කරනවා මොනවටද බාධා කරන්නේ? ecological balance පාරිසරික සමතුලිතතාවයට. unless stringent conservation policies දැඩි conservation සංරක්ෂණ policies ප්‍රතිපත්ති දැඩි සංරක්ෂණ ප්‍රතිපත්ති are implemented ක්‍රියාත්මක කරනවා implement කරනවා ක්‍රියාත්මක කරනවා and
sustainable land use practices. Sustainable තිරසාර land use practices. ඉඩම් පරිහරණ පිළිවෙත් are embraced අනුගමනය කරනවා. කලින් implement කියලා පාවිච්චි කරා. ඉතින් මෙතනදී එකම වචන නැවත නැවත repeat වෙන එක, නැවත නැවත භාවිතය අවම කරලා ඒ වෙනුවට සමාන පද තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් implement වෙනුවට තව වචනයක් තමයි embrace. embrace කියලා වැළඳ ගන්නවා, අනුගමනය කරනවා කියන තේරුම. The irreversible ආපසු හැරවිය නොහැකි. ආපසු හරවන්න බෑ. The irreversible consequences ප්‍රතිවිපාක of මොකේද? habitat destruction. habitat destruction කියන්නේ වාසස්ථාන විනාශය. habitat එකක් කියලා කියන්නේ habitat කියලා කියන්නේ වාසස්ථානය. එතකොට destruction කියලා කියන්නේ විනාශය. එතකොට වාසස්ථාන විනාශය will continue විකටම continue වෙනවා. මොනවා කරන්නද continue වෙන්නේ? මොකටද continue වෙන්නේ? to jeopardize විනාශයක් විදිහට, තර්ජනයක් විදිහට මොනවටද? both wildlife and human well-being. වනජීවීන්ට සහ මානව යහපැවැත්මට. protecting forests මේ කැලෑ ආරක්ෂා කිරීම is therefore not merely හුදෙක් an environmental obligation පාරිසරික වගකීමක්. මේ වනාන්තර ආරක්ෂා කිරීම හුදෙක් එක පාරිසර වගකීමක් විතරක්ම නෙවෙයි, but an urgent global imperative. හදිසි global imperative ගෝලීය අවශ්‍යතාවයක්. එතකොට මේ පාරිසරික වගකීමක් විතරක්ම නෙවෙයි අපි මේ වනාන්තර ආරක්ෂා කරගන්න එක, ඒක හදිසි ගෝලීය අවශ්‍යතාවයක්. ඉතින් බලන්න අපි කොච්චරනම් අලුත් වචන ඉගෙන ගත්තද. ඉතින් මෙතනදී ඔයාලට දකින්න පුළුවන් එකම වචනේ නැවත නැවත රිපීට් වෙන එක අවම වෙලා තියෙනවා. ඒ වෙනුවට alternatives synonyms පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් තැන්වලදී passive voice පාවිච්චි කරලා තියෙනවා. ගොඩක් තැන්වලදී කියන්නේ හැමතැනදීම වගේ passive voice තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් බැලුවොත් has emerged. එතකොට has accelerated. දැන් මෙන්න මේ වගේ ගොඩාක් තැන්වලදී එක tenses පාවිච්චි වෙලා තියෙනවා. ඒ වගේම ගොඩාක් short sentences පාවිච්චි වෙන්නේ නැහැ. ගොඩාක් short sentences පාවිච්චි වෙනවා වෙනුවට ඒ පොඩි වාක්‍ය එකට එකතු කරලා single long sentences විදිහට use කරලා තියෙනවා. ඉතින් අපි ගොඩක් වචන අද ඉගෙන ගත්තා මෙන්න මේ deforestation කියන topic එක යටතේ. මේ වචනවල මේ paragraph එකේදී ඔයා දන්න වචනයක් ඔයාට ඇහුණා නම් ඔයා පල්ලෙහාන් comment එකක් දාගෙන යන්න.